ආයුබෝවන් අපේ ක්‍රීඩා ලෝඩි රසික රසිකාවියනි හිතවතුන් හිතවතියනි ඔබට මම දිගින් දිගටම අනාවැකි ගෙනාවා. ඔබ දන්නවා මේ T20 තරඟය පිළිබඳව ලෝක කුසලානය පිළිබඳව. දැන් මේ ලෝක කුසලාන තරඟාවලියේ අපි දන්නවා දැන් අධ්‍යයන දෙකක් ඉවරයි. හරියට බැලුවොත් තවත් අධ්‍යයන දෙකක් තියෙනවා. මේ අධ්‍යයන දෙක සම්පූර්ණ කරන්නට පස්සේ තමයි අපිට දකින්න වෙන්නේ මේ කුසලානේ කවුද ගන්නෙ, මොන රටටද ආයිති වෙන්නේ, මොන රටේද දෙන්නේ කියන. නමුත් මම දිගින් දිගටම අර ප්‍රථම අධීර දෙකේම ප්‍රතිඵලය කල්ැතුව ඔබට කිව්වා. එතකොට මම දැන් ඉදිරියට වෙන්න තියෙන දේ කියන්නට මත්තෙන් ඒ තරඟ පිළිබඳව විස්තර කියන්නට මත්තෙන් මම දිගින් දිගටම අනාවැකි කියපු අතරින් මම ප්‍රබලවම කතා කරපු රටවල් කීපයක් තිබෙනවා. ඒ රටවල් පිළිබඳව ඔබට මම මතක් කරනවා. ඒකට හේතුව මම සමහර වෙලාවල් වලට කියන අනාවැකිය සමහර අයට තේරුම් ගන්න බැරි වෙනවද මන් දන්නේ. හැමතිස්සෙම මට කතා කර අහනවා. මේක මම ඉතින් කියලා තියෙනවනේ ඔකේ දින්නෙන්නේ පරදින්නේ කවුද කියලා. හොඳට බලන්න. ඔහොමම කියලා තියෙනවා. එහෙම තියෙද්දිත් මගෙන් අහනවා දිනන්නේ කවුද? ඔයවැනි දේවල් බොහොමයක් වුණා. ඉතින් බොහෝ අය කමෙන්ට් කරලා තියෙනවා. සමහර අය බැනලා තියෙනවා. ඉතින් ඒක ගැන මං ඉතින් එදත් කිව්වා බනින අයට මං බොහොම ආදරෙන් ගෞරවයෙන් පිළිගන්නවා කියලා. මොකද බනින අය මේක බලපු නිසානේ බනින්නේ. ඒ කියන්නේ වෙන තමන්ගේ හිතේ තියෙන කේන්තිය වෛරය ඉස්මතු වෙලා ඒක පිට වෙලා අනේකනේ මේ බනින්නේ. ඉතින් ඒ බනින්නේ කෙනුත් ඔහු බලපු එකනුත් මට වාසියක්. මොකද තවත් පොඩ්ඩක් විනාඩි දෙකක් හරි ඔහුගෙන් මේ වැඩසටහන බලලා තියෙනෝනේ. ඒක වැදගත් වෙනෝනේ. ඒ මොකද සමහර ඉන්නවා පිරිසක් ඉන්නවා මම ඒක කොහොම කිව්වත් මම ඇත්ත කිව්වත් හොඳ කිව්වත් නරක කිව්වත් කොයි දේ කිව්වත් වැරදි වටහා ගන්නා පිරිසක් ඉන්නවා. ඒ කියන්නේ අසරණ වෙච්ච, බොරුවෙන් රැවටිච්ච, බොරුවට මුලා වෙලා, ඒ මුලාවෙන් තෙල් තම්පලාහදු වෙලා අවසානයේ ওই තැන් වල ගිහිලා රෙදි හොදන යම්කිසි මූලස්ථානක රෙදි හොදන කොට්ටාසයක් ඉන්නවා. ඉතින් ඒ කොට්ටාසෙට ඉතින් කොහොමත් මාව නිකන් ඇලර්ජික් තමයි. ඒගොල්ලන්ට මම දකින්නකොට ඇලර්ජික්. ඒගොල්ලන්ට වමන යනවා. ඒක හැටියක්. ඉතින් ඒ අයත් මම ගෞරවයෙන් පිළිගන්නවා. ඒ අය තවත් බනින්නත් වාග්යේ උදා වේවා කියලා මම කියනවා. ඕස්ට්‍රේලියාවයි ශ්‍රී ලංකාවයි අතර තරඟය පැවැත්වෙන්න ඉස්සර වෙලා ඊට දිනකට පෙර මම කිව්වා ශ්‍රී ලංකාව ජයග්‍රහණ බවත් හැබැයි මෙන්න මේ කරුණු කාරණා මේ ආකාරයෙන් ඉෂ්ට කරගත හොත් ශ්‍රී ලංකාවට ජයග්‍රහණය හිමි වෙනවා කියලා. ඒ කියාපු කාරණා ඔබ දකින්න ඇති. ඒ ආකාරයට අය ඉෂ්ට කරගෙන ඒ විදියට ක්‍රමවේදය අරන් ආවා. ඒ වගේම මම කිව්වා මේ ක්‍රීඩාව කරන අතරතුර කිසියම් හෝ ක්‍රීඩකයෙකුට කිසියම් හෝ ආබාධිත තත්යකටපත් වෙනවා. ඒ ආබාධය ඔබට මතක ඇති අර මතිෂ දරුවා පත් වුණා වෙන දෙයකට ඒක ඔබට මතක ඇති. එතකොට මම ඒ දේ කල්ැතුව කිව්වා. බලන්න එකේ වෙනසක් වුණාද කියලා. දෙක මෙන්න මේක බලන්නකෝ. මම කිව්වා ඉන්දියාව සහ පාකිස්තානය අතර තරඟයේදී හැමෝම බලාගෙන හිටියා. සියලුම දෙනා ගිහිල්ලා කරට අත දාගෙන බලාගෙන හිටියා. මේකේ ජයග්‍රහණය කරන්නේ කවුද? නමුත් මම ඊට ප්‍රථම කිව්වා නියත වශයෙන්ම ඉන්දියාව තමයි ජයග්‍රහණය කරන්න කියලා. ඒකට මම 100ට ගණන පැහැදිලි කරලා දුන්නා. ඉතින් ඔය නොතේරෙන ලදරුවෝ ඔය 100ට ගාන කියන්නේ මොකද්ද කිය රටේ නැති ප්‍රශ්න අහලා තිබුණා තමයි. මේ ලදරුවන්ටත් දැනගන්නත් එක්ක අපි දන්නවා ඕන කෙනෙක් දන්නවා 55යි කියලා කියන්නේ ඕනෑම කෙනෙක් දන්න දෙයක්. ඒ කියන්නේ වැඩි කොටස. 45යි කියලා කියන්නේ අඩු කොටස. ඔය නොතේරෙන ලදරුවන්ට දැනගන්නත් එක්ක මම ආපහු කියනවා මම කිව්වා ඉන්දියාව තමයි ජයග්‍රහණය කරන්නේ ඉහළ ලකුණු ප්‍රතිශතයකින් කියලා. ඒක ඒ විදියටම සිද්ධ වුණා. ඊළඟට
එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර තරඟයේදී මම පැහැදිලි කළ දුන්නා එංගලන්තය තමයි ජයග්‍රහණය කිරීම සඳහා වැඩි ඉඩකඩක් තියෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායමට යම් කරුණු කාරණා කීපයක් කිව්වා මේ විදියට ප්‍රවේශමෙන් මේ විදියට කටයුතු කරන්න කියලා. ඒ ප්‍රවේශෙම නොඋනත් ඒ විදියට කටයුතු නොකිරීමත් යන මූලික හේතුන් මත ඔවුන්ට ඒ තත්ත්වයටපත් වුණා. කොහොම නමුත් ඒකත් ඒ අනාවැකියත් සත්‍යයක් බවට හෙළි වුණා. දැන් බලන්න ඊළඟට ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර ඇති වූ තරඟය. මේ තරඟයේදී මම කිව්වා ශ්‍රී ලංකාවට ජයග්‍රහණය කිරීම සඳහා වාසනා බොහෝමයක්. අංක විද්‍යාවට, භූත විද්‍යාවත්, ගුප්ත ශාස්ත්‍රයත් අනුවෙන් බොහෝම වාසික කීපයක් තියෙනවා. ඒ කණ්ඩායම් නායකයාගේ ජම්ම පත්‍රයට එදා ලබා තිබුණු ජයග්‍රාහී වාසනාවත් මම පැහැදිලිවම දැක්කලා කිව්වා මෙන්න මේ විදියට යන්න කියලා. මේ විදියට ආරක්ෂා වෙන්න කියලා. එහෙම වුණොත් ජයග්‍රහණය කරන්න පුළුවන්. නමුත් ඒවා තඹ සත්‍යයකට ගත්තේ නැහැ. එදා Tamanට ඕන හැටියට තමයි වැඩේ කරන් ගියේ. ඒක ඒ නිසාම ශ්‍රී ලංකාවට පරාජය අත් වුණා. ඔබ දන්නවා ඊළඟට මේ පෙරදා සිද්ධ වුණා ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරඟය. මෙතන මේ තරඟය පැවැත්වෙන්න කලින් මම පැහැදිලි කරලා දුන්නා ශ්‍රී ලංකාව කළ යුතු දේ සහ ඔවුන්ගේ ජයග්‍රහණය සඳහා ඉදිරියට යා හැකි ආකාරය පිළිබඳව මම දිගින් දිගටම කිව්වා. ඒ වගේම ඕකෙදි මම කිව්වා පැහැදිලි කරලා කිව්වා අවසාන ඕවර් 3 ඉතාමත් තරඟකාරී මේ ඉතාමත් සියුම් තරඟයකටපත් වෙනවා කිව්වා අවසාන ඕවර් 3. ඒක ඒ විදිහට සිද්ධ වුණා. අවසාන මොහොත වෙනකොට අපි දන්නවා ඉතාමත් මේ ආසන්නව තියා. ඒ ඔක්කොටම වඩා මම පැහැදිලිවම කිව්වා ඔබට මතක ඇති මේ පාකිස්තාන කණ්ඩායම ලෝක කුසලාන තරඟාවලියට ඉදිරියට යන්නේ නැහැ. ඒ මේන් ඔවුන් අවසාන බවට සහතිකයි කියලා මම සහතික කරලා කිව්වා. ඔබට ඒක මතකද? ඒකත් පොඩ්ඩක් බලන්න. පාකිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතරේ තරඟය පැවැත්වෙනවා. කොයි විදියෙන් මේකේ ප්‍රතිඵලය ලැබුණා? මම කියනවා වගකීමෙන් කියනවා පාකිස්තාන කණ්ඩායම අනිවාර්යයෙන්ම නියත වශයෙන්ම මෙතනින් එහාට ගමන් කරන්නේ නැහැ. ඔවුන් අවසාන මහා තරඟයට ඉදිරිපත් වෙන්නේ නැහැමයි. දැන් මේ අවසාන තරඟයට යන තුන්වෙනි අදියරේ හැටියට ඉන්දියාව සහ එංගලන්තය අතර තරඟයක්. ඒ වගේම නවසීලන්තය සහ දකුණු අප්‍රිකාව අතර තරඟයක් පැවැත්වෙනවා. මේ තරඟ දෙක පිළිබඳවත් ඔබට මම පැහැදිලි කරලා දෙන්නට ඕන.